හලෝ ඔයාලට කොහොමද මේ එදා කෙහෙල් කොලේ බත් එකට ඔතපු ලෑම් කරි එකේ රෙසිපි එක කීප දෙනෙක් අහලා තිබුණු හින්දා මම ඔයගලන්ට කියන්නම්. මේක මේ විශේෂ එකක් නෙමෙයි මම සාමාන්‍යයෙන් ගෙදර නිකන් හදන විදිය. හරිද? මුලින්ම මම මේකට අවශ්‍ය ප්‍රමාණයට මිරිස් කුඩු දාලා පොඩ්ඩක් බැදෙන්න දීලා ඊට පස්සේ ඒකට කළු තුන පහයි අමු තුන පාටයකුත් එකතු කරා. ඊට පස්සේ ඒ ටික බැදෙදි තෙල් දාලා තෙල් වලට සූදුරු ලුණු කරපිංච රම්පේ එකතු කරලා පොඩ්ඩක් ටෙම්පරාදු කළා. ඒකට මිඟුරු සුදුරුණු පේස්ට් එකත් එකතු කරලා හොඳට අර තෙලේ ඔක්කොම බැදෙන්න දුන්නා ටිකක් හොඳට කළු වෙනකන්. ඊට පස්සේ මේකට කුරුඳු එනසාල් එකතු කරලා ඊට පස්සේ ලෑම් ටික කපාගෙන ඒ ටිකත් එකතු කරගත්තා. ඊට පස්සේ මේක හොඳට කලවම් කරගන්න ඕනේ. කලවම් කරගෙන මේකට ලුණු ටිකක් දාලා ඊට පස්සේ මේකට සියඹල පොඩ්ඩකුත් දාලා මගේ සියඹල එක හරිම සියඹල රහ වැඩි ඉන්න මම පොඩ්ඩයි දැම්මේ. ඊට පස්සේ මේක වහලා තියෙනවා වතුර මුකුත් නොදා මම මුලින් වහලා තිබ්බා. මේකේ වතුර ටිකක් උනනකම් පොඩ්ඩක් කලවම් කර කර බැලුවා. ඊට පස්සේ තමයි මේකට මම වතුර ටිකක් මස් වැහෙන ගානට වගේ දැම්මේ. ඊපස්සේ මේක හොඳට ස්ලෝ කුක් කරන්න ඕනේ. ගින්දර අඩුවෙන් දාලා උයා ගන්න ඕනේ. මේකට පොල් කිරි මුකුත් දාන්නෙත් නැහැ. මේක හිමීට ගින්දර අඩුවෙන් හොඳට මෙලෙක් වෙනකන් මොකද කෑලි නැත්තම් හයියයි හිමීට ගින්දර අඩුවෙන් උයාගෙන කාලා බලන්නයි තියෙන්නේ. එහෙනම් අපි ගියා. බයි.